guys, ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා කියලා. ගාල වීඩියෝ එකේ දෙවනි vlog එක අද. යන කලින් මුලින්ම guys අපි කාලා ඉමු. අපි රේල්වේ ස්ටේෂන් එක උඩ තට්ටුවේ තියෙන තැනට තමයි අපි කන්න ආවේ. මම කොට්ටුවක් ඕඩර් කළා guys. දැන් ඒක එනකන් තමයි මම බලන් ඉන්නේ. ඔන්න කොට්ටුව ආවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. කාලේ වෙලා guys මම හිතන් ඉන්නේ මේ ළඟ තියෙන කෝවිලට යන්න. මං කාලේ ඉවරයි. ඇත්තටම කොත්තුව නම් මාරම රසයි guys. guys මේ යන පාරේ දකුණු පැත්තේ තියෙනවා ගාල්ල බන්ධනාගාරය. මේ තියෙන්නේ ගාල්ල බන්ධනාගාරේ. කෝවිලට යනවා. කෝවිල තියෙන්නේ රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා පොඩි දුරක් ඉස්සරහට යනකොට. ගයිස් මේක ඇතුළේ මට වීඩියෝ ගන්න බැරි වුණා. වීඩියෝ කරන්න දෙන්නේ නැහැ මේක ඇතුළේ. ගයිස් මම දැන් රූමත් වලට යන්න හදන්නේ. රූමත් වලට යන්න අපි දැන් පිම්මි එකක් දාමු. හරි ගයිස් මම පිම්මි එක දැම්මා. වීල් එකක් දාවා. දැන් මම වීල් එකේ නගිනවා. මම අද යන්න හදන්නේ රූමස්සල තියෙන ජපන් සාම චෛත්‍ය බලන්න. මේකට guys අපිට ගියේ 450ක් වගේ ගාණක්. රේල්වේ ස්ටේෂන් ගාව ඉඳලා තමයි අපි ගියේ. රේල්වේ ස්ටේෂන් එක ගාව ඉඳලා ජපාන් සාම චෛත්‍ය ගාවට 450ක් ගියේ. මේ යන view එක නම් මාරම ලස්සනයි guys. එක පැත්තකින් beach side එක harbour එකත් අපි දැක්කා. දැන් ඔන්න මම wheel එකෙන් බහිනවා. wheel එකෙන් බහලා ජපාන් සාම චෛත්‍යයට යන්න තමයි දැන් හදන්නේ. guys මම මල් ටිකකුත් ගත්තා. මල් ටිකත් අරගෙන අපි යම් විහාරය ඇතුළට. මේ පන්සලේ guys තිබුණේ මහායාන බුදුදහම. මම ඇතුළට ගියා. ඇත්තටම මේක ඇතුලේ ගහලා තිබිච්ච වචන අපිට එච්චර පුරුදු වචන නෙමෙයි. විහාරය ඇතුළත් මහා ලස්සනයි. දැන් අපි යන්නේ චෛත්‍යයට. ජපාන් සාම චෛත්‍ය බලන්න තමයි යන්නේ. ඔන්න මම දැන් පඩිපෙළ දිගේ උඩටත් නැග්ගා. මෙතන උඩට ආවම guys මාරම ලස්සනයි. එක පැත්තකින් රක්ෂිත කලාපයක්, අනිත් පැත්තෙන් අපිට පේනවා බීච් එක. මුළු කාල නගරයම පේනවා අපිට මේක උඩ නැග්ගාම. ඈතින් අපිට නැවකුත් පේනවා. අර පේන්නේ නැව. ඇත්තට මේ පරිසර පද්ධතිය හරිම ලස්සනයි. ජපාන් සාම චෛත්‍ය බලලා ඉවර වෙලා දැන් යන්න හදන්නේ ජංගල් බීච් එක පැත්තට. ජංගල් බීච් එක තියෙන ජපාන් සාම චෛත්‍ය ගාවෙන් පල්ලෙහා පාරේ
පල්ලෙහා පාරේ ටික දුරක් යනකොට තමයි තියෙන්නේ. පොඩි පටු මාර්ගයක් දිගේ තමයි යන්න තියෙන්නේ. ඔන්න කඩපේලියක් දැක්කා. දැක්ක ගමන් ඉතින් අච්චාරු දැක්කම නොකා බෑනේ. ඕන්න ඉතින් මං අච්චාරු කොච්චත්තා. වීඩියෝ එක අතර වාරේ මම ඔයාලට පොඩි පණිවිඩයක් දෙන්නයි හදන්නේ. ඔයාලා අරන් එන පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් මේ පරිසරයට දාන්න එපා. මේ පරිසරය කැත වෙනවා එතකොට. අපි මේ පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට තමයි ඉස්සරහට එන කට්ටියටත් මේවා බලන්න ලස්සනට තියෙන්නේ. මේ පාරේ ගායිස් අපිට යන්න පුළුවන් බයික්, ට්‍රී වීල් වගේ දේවල් විතරයි. ලොකු වාහන නම් එන්න බෑ මේ හරියට. දැන් ඔන්න මම පල්ලෙහාට පහින ගමන් ඉන්නේ. ඔන්න එතනට ආවා. ඔන්න ජංගල් බීච් එක. මෙතන මාරම ලස්සන view එකක් ගායිස් තියෙන්නේ. මේකේ බෝට් රයිඩ් යන්නත් පුළුවන්. බෝට් රයිඩ් එකක් යන්න රුපියල් 5000ක් යනවා. 6 දෙනෙකුට වගේ කට්ටියකට මේක යන්න පුළුවන්. අපි දැන් පල්ලෙහාට යන්නයි හදන්නේ. බීච් එක දැක්කම ඉතින් නොනා ඉන්න බෑනේ. දැන් ඉතින් මං හදන්නේ රැල්ල පාගලා ඊට පස්සේ නාන්න තමයි හදන්නේ. අපි දැන් නාලා ඉවර වෙලා ලෝකෙක අවසන් කරන්නයි හදන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. මේ බුද්ධියන් නිමා YouTube channel එක. අපේ වීඩියෝ එකක් ආපතනින් බලා ගන්න. අපිව subscribe කරන්න. bell icon එකක් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්.